දෙමාපියන් නිතර වද වෙන තවත් එක් කාරණාවක් තමයි දරුවන් ර ශබ්දය නිසියාකාරව උච්චාරණය නොකිරීම. ඉතින් අද වීඩියෝ එක ඒ පිළිබඳව. ඒ වගේම ඔබට ගෙදරදී කරන්න පුළුවන් සරල ක්‍රියාකාරකම් කිහිපයක් පිළිබඳවත් අද මම ඔබට කියලා දෙනවා. ස්පීචීස් YouTube නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගන්නවා. ස්පීචීස් YouTube නාලිකාව මගින් දරුවන්ගේ සංවර්ධනයට විශේෂයෙන්ම දරුවන්ගේ කතන හා භාෂා සංවර්ධනයට අදාළ කරුණු තමයි ඔබ වෙත රැගෙන එන්නේ. ඉතින් අපගේ කලින් වීඩියෝත් නැවත බලන්නත් ඒ වගේම ඒ මගින් ඔබගේ දැනුමට අලුත් කරුණු එකතු කරගන්නත් ඔබට පුළුවන්. ඉතින් මුලින්ම බලමු ර ශබ්දයේ සංවර්ධනය වීම ගැන. අපි කතනය සඳහා භාවිතා කරන සියලුම ශබ්ද දරුවන්ගේ වයස අනුව තමයි සංවර්ධනය වීම සිද්ධ වෙන්නේ. උදාහරණයක් විදිහට දරුවෙක් වයස අවුරුදු 2-3 අතර කාලයේදී ඩ, ප, බ, ම, න, හ වගේ ශබ්ද නිසියාකාරව උච්චාරණය කිරීම පටන් ගන්නවා. ර ශබ්දයේ උච්චාරණය කිරීම පටන් ගන්නේ දරුවෙක් වයස අවුරුදු 5-6 අතර කාලයේදී. සමහර අවස්ථාවලදී දරුවෙක් ර ශබ්දය නිසියාකාරව උච්චාරණය කිරීමට වයස අවුරුදු 7-8 දක්වා ගත වෙන්න පුළුවන්. ඉතින් අනිත් ශබ්දවලට සාපේක්ෂව මේ ර ශබ්දය උච්චාරණය කිරීම දරුවෙක්ට අභියෝගාත්මක වෙන්නේ ඇයි කියලා අපි බලමු. ඔබ මොහොතක් ඇස් දෙක පියාගෙන ර ශබ්දය උච්චාරණය කරලා බලන්න. මේ ර ශබ්දයේදී දිව ස්ථානගත වීම අනිත් ශබ්දවලට වඩා වෙනස්. ඊටම ආවේනික ස්ථානගත වීමක් ර ශබ්දයට තියෙනවා. අපි ප බ වගේ ශබ්දයක් ගත්තොත් අපිට අපගේ තොල් චලනය වීම හොඳින් දැක ගන්න පුළුවන්. ඉතින් දරුවන්ට පහසුවෙන් ප බ ශබ්ද අනුකරණය කිරීමට පුළුවන්. නමුත් ර ශබ්දය උච්චාරණය කිරීමේදී ර ශබ්දය උච්චාරණය කිරීමේදී දිව ස්ථානගත වෙන්නේ අපගේ කට ඇතුලේ. ඒ වගේම තමයි ර ශබ්දයේදී දිව ටිකක් එසවෙනවා. නමුත් කොයි වෙලාවකවත් උඩු තල්ල දිව ස්පර්ශ වෙන්නේ නැහැ. ඒ වගේම තමයි දිව චුට්ටක් කර්ල් වෙනවා. පිටිපස්සෙන් පොඩි ඉසිමක් සිද්ධ වෙනවා. ඉතින් මේ නිසා ර ශබ්දය උච්චාරණය කිරීමේදී මේ දිව ස්ථානගත වීම දරුවෙක්ට පුහුණු වීමට පුරුදු වීමට කාලයක් ගත වෙනවා. දැන් අපි බලමු ර ශබ්දය දරුවෙක්ට ගෙදරදී පුරුදු පුහුණු කරන්න පුළුවන් ක්‍රියාකාරකම් සහ ටිප්ස් කිහිපයක්. පළවෙනි ක්‍රියාකාරකම තමයි මිරර් එකක් භාවිතා කිරීම. ඔබට දරුවත් සමග මිරර් එක ඉස්සරහට ගිහිල්ලා ර ශබ්දය උච්චාරණය කරන විදිය කිහිප වරක් දරුවාට මොඩල් කරලා පෙන්වන්න පුළුවන්. ඊට පස්සේ දරුවව උනන්දු කරවන්න ඕනේ මේ ර ශබ්දය අනුකරණය කරන්න. ඊළඟ ක්‍රියාකාරකම තමයි start simple. අපි හරිම සරලව තමයි මේ ර ශබ්දය පුරුදු කිරීම පටන් ගන්න ඕනේ. උදාහරණයක් විදිහට ගත්තොත් අපි දිග ශබ්ද දිග වචන පුරුදු කරන්න ඉස්සෙල්ලම පටන් ගන්නේ නැහැ. මුලින්ම හරි කෙටි වචන තමයි භාවිත කරන්නේ. ර ශබ්දය දරුවට හඳුන්වලා දෙනවා. ඊට පස්සේ කෙටි වචන. උදාහරණයක් විදිහට run, race, run ඒ වගේ සරල වචන වලින් තමයි ඉස්සෙල්ලම මේ ශබ්දය අපි වචන වලට දරුවට කියලා දෙන්නේ. ඒ වගේම තවත් වැදගත් ටිප් එකක් තමයි මේ අපි දරුවත් එක්ක ර ශබ්දය පුරුදු කිරීම හරිම විනෝදජනක විය යුතුයි. අපිට මෙහිදී ෆ්ලෑෂ් කාඩ්ස් භාවිතා කරන්න පුළුවන්. එහෙම නැත්නම් සෙල්ලම් කරන අවස්ථාවේදී ඒ සෙල්ලම් බඩු යොදා ගනිමින් ර ශබ්දය දරුවට කියලා දෙන්න පුළුවන්. ඒ වගේම කතන්දර පොත් මගින් දරුවට කියලා දෙන්න පුළුවන්. බින්ගෝ ගේම් එක වගේ වචන හොයන ක්‍රියාකාරකමක් මගින් දරුවාට ර ශබ්දය විනෝදාත්මක ආකාරයෙන් පුරුදු කරන්න පුළුවන්.
තවත් වැදගත් ටිප් එකක් තමයි දරුවව නිතරම අගය කිරීම. දරුවාගේ පොඩි වාදනයක් වුණත් ඔහු අඩුම තරමේ ර් ශබ්දය කියනවත් එක්ක එකතු වෙනවා නම් ඒ වගේම ඔබ කරන ශබ්ද අනුකරණය කිරීමට ඔහු කැමැත්තක් දක්වනවා නම් මේ වගේ පොඩි ස්ටෙප් එකක් වුණත් නිතරම අගය කිරීමට පුරුදු වෙන්න. අනිත් ටිප් එක තමයි ඉවසීම. ඉතින් මම කියවනේ මේ ර් ශබ්දය වාදනය වීම දරුවෙක්ට අනුකරණය කිරීම ටිකක් අභියෝගාත්මකයි. ඒක නිසා අපි දරුවව නිතර ඒ ශබ්දය හරියාකාරව උච්චාරණය කරන්න කියලා නිතර බල කිරීමට යන්න හොඳ නැහැ. ඒ සඳහා අපි පුරුදු කරන කාලය ඇතුළතදී දරුවට පුරුදු කරනවා. ඊට අමතරව නිතර දරුවට නිතර කතා කරනකොට එයා සෙල්ලම් කරන වෙලාවට හැම වෙලාවෙදිම ඒ වචනය නැත්නම් ඒ ශබ්දය නිවැරදි කරන්න යන්නේ. එහෙම වුණොත් ඒක දරුවට ඍණාත්මකව බලපාන්න පුළුවන්. ඒ නිසා ඉවසීම ඉතාමත් වැදගත් වෙනවා. ඉතින් අපි මතක තියාගන්න ඕන වැදගත් කරුණ තමයි අපිට මේ ක්‍රියාකාරකම් මේ ටිප්ස් ගෙදරදී භාවිතා කරලා බලන්න පුළුවන්. නමුත් දරුවා අවුරුදු 5 වෙලා ර් ශබ්දය හරියටම උච්චාරණය කරන්නේ නැත්තම් තවත් ශබ්ද දරුවා හරියට උච්චාරණය කරන්නේ නැත්තම් දරුවාගේ කතනය පැහැදිලිතාවය මදි නම් මේ අවස්ථාවන් වලදී අපි අනිවාර්යෙන්ම කතන හා භාෂා චිකිත්සකවරයෙක් වෙත යොමු වීම ඉතාම වැදගත්. ඒ යොමු වෙලා නිසියාකාර ඇගයීම් කරලා ඒ ශබ්ද පිළිබඳ ඇගයීම් කරලා නිසියාකාර උපදෙස් ලබා ගැනීම ඉතාම වැදගත් වෙනවා. ඉතින් අද වීඩියෝ එකත් එක්ක රැඳී සිටි ඔබට ගොඩක් ස්තුතියි. ඒ වගේම මම හිතනවා අද වීඩියෝ එකෙන් ඔයගලන්ට දැනුමට අලුතින් කාරණා එකතු කරගන්න හැකි වෙන්නේ නැති කියලා. අලුත් වීඩියෝ එකකින් ආයෙත් හමු වෙමු. ගිහින් එන්න.